මේ දවස්වල ලංකාවේ මේන් ටොපික් එක සබරගම විශ්වවිද්‍යාලයේ නවක වදයට ගොදුරු වූ චරිත ලක්ෂාන් මල්ලි. සමාජයේ විවිධ අය නවක වදය කියන එක විවිධ විදිහට අර්ථකථනය කරනවා. ඉතින් යම් කෙනෙක් තවත් කෙනෙක්ගේ ශාරීරික මානසික නිදහසට බලපෑම් කරනවා නම් ඇත්තට මේක සිදු විය යුතු දෙයක්ද? ඔව්. අපි නවක වදය ගැන කතා කරමු. ගොඩක් නංගිලා මල්ලිලා මේ වෙද්දී මගෙන් අහන ප්‍රශ්න මොනවද දන්නවද? අක්කේ පෙරාදෙණිය ලෝ ඩිපාර්ට්මන්ට් එකේ රැගින් තියෙනවද? පෙරාදෙණිය මැනේජ්මන්ට් ෆැකල්ටියේ, එතකොට පෙරාදෙණිය ඇග්‍රි ෆැකල්ටියේ, පෙරාදෙණිය සයන්ස් ෆැකල්ටියේ අක්කේ රැග් තියෙනවද? අපි කොහොමද අක්කේ වගේ බේරෙන්නේ? අපිට ඇන්ටි රැග් වෙන්න බෑද? එතකොට අපි අල වෙනවද? අන්න ওই වගේ ප්‍රශ්න තමයි ඔයාලා මගෙන් අහන්නේ. හරි. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න කලින් මම කියන්නම්කෝ අපි මේ කොහෙද යන්නේ කියලා. මේ දවස්වල කැම්පස් එකේ හැමතැනම අවුරුදු මේ තියෙන්නේ අන්නේ වගේ අවුරුදු උත්සවයක්. අපේ ලෝ ඩිපාර්ට්මන්ට් එකෙත් අවුරුදු උත්සවයක් තිබුණා. ඔයාලගේ දුලංක අක්කා ඒ වීඩියෝ එක ඉස්සරහට ගෙනේ. අපි මේ යන්නේ අපේ අනුත්තර අක්කාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. සාමාන්‍යයෙන් පෙරාදෙණියේ කැම්පස් එකේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් කරන්නේ මතක බංකුවේ ඉඳන්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ එතනට. ඔයාලා සනුකගේ අවසන් සටන සින්දුව බලලා තියෙනවා නම් දන්නව ඇති මතක බංකෝ කියන්නේ මොකක්ද කොතනද ඒක තියෙන්නේ කියලා. සින්දුව එකක් ගන්න. සැසි ගත්තද? ගත්තනේ. ගත්තද? වීඩියෝ කරන ගමන් ගත්තා. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Antara. ඉතින් ඔයත් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවොත් මේ වගේ ලස්සන මතක ගොඩක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. හෙට තමා අපේ ලෝ ඩිපාර්ට්මන්ට් එකේ අවුරුදු උත්සවේ. මමයි සම්මි අක්කයි මේ දුවන්නේ අපේ නංගිලා මලිලාට උදව් කරන්න. ඔයාලගේ දුලංක අක්කා ගැන නම් අහන්න එපා. මොකද එයා මේ වෙනකොටත් අනුරාධපුරේ. හැමෝම දැන් කියන කතාවක් තමා ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි වලට නම් යන්න එපා. ඒ වගේ රැක් වැඩි. පෙරාදෙණියට සබරගමුවට නම් කොහොමදත් යන්න එපා කියලා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක එක්ස්පීරියන්ස් එක අද වෙනකොට ඇත්තටම පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ රැගින් වලින් තොරයි. ලංකාවේ නීතියට අනුව නවක වදය කියන්නේ අපරාධමය වරදක්. ඒක ඉතා පැහැදිලිව 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත මගින් පෙන්වා දීලා තියෙනවා. ඔයා නවක වදේ සම්බන්ධ සිද්ධියක් ගැන වාර්තා වුණොත් හරි, ඒකට මුහුණ දුන්නොත් හරි, නීතිමය ක්‍රියාමාර්ග ගන්න කිසිදු හේතුවකට බය වෙන්න එපා. අද වෙනකොට තාක්ෂණය ගොඩක් දියුණුයි. වීඩියෝ රෙකෝඩින්, වොයිස් රෙකෝඩින්, ස්ක්‍රීන්ෂොට්ස්, WhatsApp messages, එතකොට වීඩියෝස්, ෆොටෝස්, Facebook live අන්න ඒ වගේ දේවල් ගොඩක් සෑහෙන වැදගත්. සාක්ෂි එකතු කරගන්න, බය නැතුව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. ඔයාගේ උදව්වට කවුරු නැතත් සමාජ නීතිය ඉන්නවා. ගොඩක් අය රැග් වෙන්නේ නැත්නම් අලයෝ කියලා කොන් කරනවා. ඇත්තටම තමන් අසාධාරණයට රැග් එකට ලක් වෙනකොට ඒකට කටවහගෙන ඉන්නවනම් අන්න ඒකට තමයි අලයෝ කියන්නේ. මතක තියාගන්න විශ්වවිද්‍යාලයේ වේවා, පාසල වේවා, වෙනත් ආයතනයක් වේවා, කුමක් වුවත්, කොතන වුවත් ඒවා ඔය කාගේවත් පුද්ගලික බූදලයක් නෙවෙයි. ඔන්න ඉතින් අද තමයි අපේ ලෝ ඩිපාර්ට්මන්ට් එකේ අවුරුදු උත්සවය. බලන්නකෝ නීති කුමාරියන්ගේ, නීති කුමාරයෝ ටිකගේ අද තියෙන ලස්සන. එකයි ආරි ගන්න. එකයි දෙකයි ආරි. නැත්නම් ඒකට පොත ආරම්භ කරන්න ඇත්ත. පටන් ගන්න කලින් මේ අතට කියන්න දෙන්න කොහොමද? හරි අපි තරගේ පටන් ගන්නවා. දැන් මම කවුන්ට් එක දෙනවා 3ට. 1යි 2යි 3යි. මං හිතන්නේ හිරන්තසල තමයි මුලින්ම යන්නේ. ඔව් හිරන්ත ඉන්නේ සීරියස්. තරගය කරන පානු දේශකවරුන්ගේ තරගයේ ඉතාලම පහසු ජයග්‍රහණයක්. ඉතාලමත් මම හිතන්නේ කිසිවක් තමයි සංසුන්ව ගමන් කරා. එහෙම තමයි අමරු තමන්ගේ ඉලක්කයට යනකොට හදිස්සි වෙලා හරියන්නේ නැහැ. හිමීට ගාන ටිකක් කරගෙන තමයි යන්න ඕනේ. හිරන්තසල මෙතනට හොඳට ගන්නවා. ඒ නිසා තමයි අද දිනේ හිරන්තසල
ඔන්න ඊළඟ අවස්ථාව 1යි 2යි 3යි. ඔන්න ඔහොම තමා අපේ නීති උදානය අවුරුදු උත්සවය පවත්වනේ. පුල් වීඩියෝ එක ඇඩවිත්තු ලංකා YouTube channel එකෙන් බලන්න අමතක කරන්න එපා. මම සාමාන්‍යයෙන් කැම්පස් එකේ ඉද්දී තනියම යන තැනක් තමා මේක. මේ තමා ගැටබේ පන්සල. මහනුවර දළදා පෙරහැර තියෙද්දී මෙතන තමා දිය කැපීම සිදුවන්නේ. ඇත්තටම නිස්කලංකව ඉන්න නිදහස්ව තමන්ගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න හොඳම තැනක් තමා මට නම් මේ ගැටබේ පන්සල කියන්නේ. ගැටබේ පන්සලට කැම්පස් එකේ ඉඳන් මීටර් 500කවත් දුරක් නැහැ. ඉතින් පාර අයිනෙම තමා මේ ගැටබේ පන්සල තියෙන්නේ. පිටිපස්සෙන් ඉතමත් ලස්සනට මහවැලි ගඟ ගලා බසිනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශය කියන්නේ ඉගෙන ගන්න අපි හැමෝගෙම තියෙන ලොකුම හීනේ. හැබැයි අද වෙනකොට මේ නාවකවාදය නිසාම ඇතැම් දෙමාපියෝ ඒ වගේම තවත් සමහර නංගිලා මල්ලිලා විශ්වවිද්‍යාලයට යන එක ප්‍රතික්ෂේප කරනවා. ඔයාලා තීරණය කරන්න මේ නවකවාදය නිසා තමන්ගේ ලස්සන හීන ලස්සන අනාගතය කැප කරනවද එහෙම නැත්නම් මේ නවකවාදයට එරෙහි වෙලා ලංකාවෙන් ලෝකයෙන් මේ නවකවාදය තුරන් කරන්න නවකවාදයට එරෙහිව නැගී සිටිනවද කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලගේ ජීවිතේට යම් දෙයක් එකතු කරගත්තා නම් අලුත් දෙයක් දැනගත්තා නම් ඒක තමයි මගේ එකම සතුට. ඉතින් මේ මගේ ලස්සන තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.